Welcome to back my YouTube channel. ඉතින් වීඩියෝ බලන අලුත් කෙනෙක් නම් ඔයත් අනිවාර්යෙන් දැන් YouTube channel එක subscribe කරලා අපිත් එක්ක වීඩියෝ බලන්න එකතු වෙන්න කියලා ආලගෙන් ආදරෙන් ඉල්ලනවා. ඉතින් මම හිතනවා ඔයාලා හැමෝම හොඳින් ඇති කියලා. ඉතින් අද ගෙනත් තියෙන වීඩියෝ එක මොකක්ද කියලා ඔයාලා දැනටමත් දන්නවා. ඉතින් අපි යමු වීඩියෝ එකට. ඉතින් අපි කොහොම හරි ටාගට් කරන් හිටියේ ගෙදරින් 4 වෙද්දි පිටත් වෙනවා කියලා. ඒනට අපිට චුට්ටක් පරක් වුණා. කට්ටියම එකතු කරගෙන යනකොට ඉතින් චුට්ටක් එහෙම වෙනවා. ඒවල් කොහොමත් කළුවර නිසා ඉතින් වටපිට නම් පේන්නේ නැහැ. කොහොම හරි අපි 7:45ට විතර අපේ උදේ කෑම එක මග නවත්තලා අරගත්තා. ඉතින් අපි උදේ කෑම එහෙම අරගෙන අයියා අපි යන්න පිටත් වුණා. දැන් නම් අපි කොහොමද බලංගොඩ ටවුන් එක නම් පහු කරලා යන ගමන් තමයි මේ ඉන්නේ. දැන් අපි මේ ඉන්නේ හපුතලේ හරි. ඒ ටිකේ නම් මාරව සීතලයි. මේ ටිකේ නම් ඉතින් මාරම ලස්සන එකක් තමයි තියෙන්නේ. Pagiyatala railway station එක. පල්ලෙන් අයියාගල පාර. ඕම වැත්තෙන් අල්ලපන් මේ විදිය. යන එක. පාරට Bandar beda tahun nih ke.
විතර වටේ කැරකිලා දැන් තමයි අපි උඩට යන්නේ. කිලෝමීටර් 4කමාරක් යන්න තියෙන උඩට. මාරු සෙනගක් ඉන්නේ. අනම් මාරම සෙනගක් තමයි හිටියේ. ඒ නිසා අපිට ගොඩක් වෙලා ඉන්න උනා උඩහට යන්න. මොකද උඩහට යනකොට පහලට වාහනේ එන්නේ නැහැ. පහලට එනකොට උඩහට වාහනේ යවන්නේ නැති නිසා අපිට පැයක් විතර පහල හෙට මෙහෙට කැරක ඉන්න උනා. එහෙම නැත්නම් අපිට බහැලා හෙට යන්න බස් තියෙනවා. ඒක යනවා රුපියල් 60ක් දීලා ට්‍රිවිල් එකේ යනවා රුපියල් 600ක් වෙනවා. ඉතින් වෑන් වගේ වාහන නම් දාන්න දෙනවා. ලොකු බස් තමයි දාන්න දෙන්නේ නැත්තේ. පැයක් විතර කැරකිලා දැන් අපි මේ උඩට යන ගමන් තමයි ඉන්නේ. ඉතින් අපේ සුදු අපිට හදාගෙන විල තිබුණ ජම්බු අච්චාරුයි පෙරච්චාරුයි අපි ඒවත් කන ගමන් උඩට යන ගමන් තමයි දැන් මේ ඉන්නේ. මාරම තදබදයක් තමයි උඩට යන්න තියෙන්නේ. මොකද වාහන වැඩි ඉදා නිවාඩු දවසක් නිසා. ඊයසේ මිනිස්සුත් එහෙම පාර පයින්නවා. ඊයසේ දන්සලකුත් තියෙනවා. දැන් අපි මහමෙවුන ආසපුවට ඇවිල්ලා තමයි තියෙන්නේ. ඒක දැක්කත් මාර සැනසීමක්. ඉතින් අපි දැන් වෑන් එක පාකින් එකෙන් දාලා බහැලා යන්න ඕනේ ටික. ඉතින් යනකොට මල් තිබුණා. රෝස මල් තිබුණා. ඒක නම් මාරම ලස්සනයි දැක්කහම. අපි රෝස මල් නිල්මල් තරගත්ත පූජා කරන්න. ඒ ටිකත් අරගෙන අපි දැන් මේ පන්සල වඳින්න යන ගමන් තමයි ඉන්නේ. ඉතින් ඔයාලටත් ඇහෙනවා තිබ සද්ද එහෙම. මොකද මේ වෙලාව තේවා වෙලාවක්. මං හිතන්නේ රෑතින් පේන්නේ හාමුදුරුවන්ට වාසය කරන්න හදලා තියෙන කුටි. ඒ වගේ කුටි ගොඩක් තිබුණා ඒ වටේම. මාර ලස්සනයි ඉතින් බැලුවාම. ඔය දෙන්නත් එන්නකෝ මේක. අද්දේ වර. කවුද? මාරම සෙනගක් ඉන්නේ. මොකද ඉතින් නිවාඩු දවසක් නිසා අපි ආයේ පාකින් එකේ වාහනේ දාලා ඒ පැත්තෙන් නිසා අපිට පඩිපෙලෙන් එන්න බැරි වුණා. ඉතින් අපි දැන් මේ පඩිපෙල් ටික බලන්න අපි පහලට බහින ගමන් තමයි ඉන්නේ. මල් වවලා තිබුණ මේ ටික එන මාරම ලස්සනයි මලුත්. කොම්පුර ළඟයි නේද? ඉවර නොදී. දැන් වෙලාව ඇති 11යි 10ට වගේ. ඒ ටයිම් එකේ මම හිතුවා ඉන්න බැරි වෙන ලොකු අවුවක් තියේ කියලා. එහෙමට අවුව තිබුණේ නැහැ. පොඩි අවුවක් තිබුණේ. තිබුණ අවුවක් ගානක් උනේ නැහැ. මොකද හුලම් පාවුරට වදින නිසා. ඇත්තම කිව්වත් හරියට ෆොටෝ එකක්වත් ගහගන්න දෙයක් නැහැ. පුදුම සෙනගක් ඉන්නේ. ඒ වුණාට ඉතින් අපි ආයෙ වැඳ ගන්න නිසා කොහොම හරි ඉතින් ඒක හිතට සතුටුයි. කොහොම හරි අපි අන්තිමේ මම උනසපුවත් බලන්න ආවනි කියලා. ඇතුළට යන්න බෑ මාර සෙනගක් ඉන්නේ. මෙතනින් ඇතුළට නම් වීඩියෝස් කරන්න එපා කියලා ගහලා තිබුණේ හින්දා මම වීඩියෝ කරේ නැහැ. දැන් ඉතින් අපි ආයි යන්න තමයි මේ හදන්නේ. යන්න හදන්නේ. අපේ කාලේ කියන්න පුළුවන් ජෝතිපාල හිතේ අහන්න පුළුවන් ඔක්කොම. ජෝතිපාල මුතු කුමාරනේ. අය කවුද ඉන්නේ? ඉලියාස් මොයි තිබ්බේ? ඒ සම්පිත මුතුන් කොටුව. මතක් කරලා නමක් ඒ අපිලගේ සාදු. මාරන් දින නේ උන්ට ඒක ඈ? බිව්වද පැන්නවද? මුතු මන බැලලා. හිතලේ. හැබැයි මම මොකද තරම් දීලා නේද? මගේ කට දෙපැත්තේ මේ යට ටිකේ මගේ හැම වේලෙන් නිසා මං කියලා ඇලෝවෙරා ජෙල් ටිකක් ගන්න ගත්තා අය ඉන්නේ. ඔය ගණන් ගන්න එපා ඉතින්. ඒකලා එකතු වෙනවා අපේ සීසන් පුතා. තද. කැම් එක සුපිරිය. ඉතින් අපේ නෑනයි සුදුයි එන්න පරක් වුණ නිසා අපිට කොහොම හරි පැයක් ඉන්න උනා පල්ලෙහාට යන්න විදිහක් නැතුව. මොකද උඩට වාහනේ වල නිසා අපිට පහළට යන්න විදිහක් නැහැ. දැන් අපි ආරුක්‍රමේ පාලම් වල යනකම් තමයි ඉන්නේ. මට සිරි අර මේකක් ගහනවා නේද මේ දවස් ටිකේ.
පේනවනේ guys නයින්නාච්චල මාරසෙනගක් ඉන්නේ කරන්න දෙයක් නැහැ ඉතින් නිවාඩු දවසල ආවනම් ඉතින් කොහේ ගියත් ඔය විදිය තමයි ඉතින් මේ ටික view එකත් මාරම ලස්සනයි ඉතින් ඔයාලත් ඒ ලස්සන බලාගෙන යමුද ආවඩ හැල්ල බලන්න mana diri kan api එල්ල බඩ බලමු නේද ඉතින් guys ඔන්න අපි තාම දවල්ට කාලයක් නැහැ අන්තිමට දැන් අපි රහවණ ඇල්ල ළඟටත් ඇවිල්ලා තමයි ඉන්නේ මෙතන ගොඩක් වෙලා ඉඳලා තමයි ඉතින් අපි ෆොටෝස් දෙක තුනක් ගහගත්තේ ඉතින් අමාරුවෙන් මොකද ගොඩක් සෙනග වැඩි ඉතින් අපි බඩේ ඉරන් ගිහම කාලා දැන් යන්න පිටත් වෙලා තින්නේ තාම දවල්ට කාලා නැහැ දැන් වෙලාව 4ට නම් පහු වෙලා ඉතින් අපිට ගොඩක් බඩගිනි අපිට කන්න සෙරිස් තැනක් තාම හම්බුන්නේ ගොඩක් තැන්වල සෙනග වැඩි කන්න ඉඩක් නැහැ ඉතින් දැන් අපි කොහොම හරි කන්න දණක් හොයාගන්න ඕනේ මොකද ගොඩක් බඩගිනි වෙලාව 5යි තාම දවල්ට කාලා නැහැ උදේට පාන් කෑවි අපිට බඩගිනි අපිට කන්න දෙන්න බඩගිනි ඉන්නේ ඉතින් guys අන්තිමට අපිට කන දණක් හම්බුණා රයිස් එකත් විතර මාරගත්තේ කනේ වීඩියෝ කරගෙන හිටියේ පොඩි වීඩියෝ එකක් කරගත්තා කෑව මොකද ගොඩක් බඩගිනි ඉතින් දැන් අපි කාලා ගෙදරින් පිටත් වෙලා තියෙන්නේ ඉතින් ඊර පහගෙන යද්දි මාරම ලස්සන වීව් එකක් තියෙන්නේ. ඉතින් ඔයාලත් බලන්න කීක ලස්සන. ඉතින් guys එනකොට අපි අපතලේ view point එක නැවතුවා ඔය එතන ඉන්නේ මාර මොනක කියලා නම් ගොඩක් සීතලයි හවස නිසා ඊට පස්සේ මේ ටිකක් කියලා ඉඳලා අපි ආයෙත් පිටත් වුණා ආපහු යන්න හදන්නේ
ඉතින් ගයිස් අපි ඒ ගමන පරිස්සමට ගිහිල්ලා ආවා. 10 අමාරු විතරේදී අපිට ගෙදර එන්න පුළුවන් වුණා. ඉතින් හැමදාම වගේ දිගටම ආදරෙන් අපිත් එක්ක රැඳිලා ඉන්න කියලා ඔයාලගෙන් ආදරෙන් ඉල්ලන ගමන් වීඩියෝ එකට ලයික් එකක් දාලා තව කෙනෙක්ට බලන්න ෂෙයා කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න. බයි බයි.